අයිබෝන් හැමෝට ඔන්න අද අපි කතා කරන්න යන්නේ ලෝකෙන්ම අවධානය දිනාගත් Apple රසිකයෝ ගොඩක් දෙනෙක් මඟ බලන්න ඉන්න අලුත්ම iPhone එක ගැන. ඒ තමයි iPhone 17e. සාමාන්‍යයෙන් iPhone එකක් ගන්නාගම අපිට ටිකක් ලොකු මුදලක් වැය වෙනවානේ. හැබැයි අලුත් තාක්ෂණයත් එක්ක හැමෝටම ගන්න පුළුවන් සාධාරණ මිලකට Apple සමාගම හඳුන්වා දෙන මේ E series එකේ අලුත්ම සමාජිකයා ගැන අද අපි විස්තරාත්මකව කතා කරමු. මේක ඇත්තටම වටිනවද? මේකේ තියෙන අලුත් දේවල් මොනවද? අපි බලමු. මුලින්ම අපි මේක පෙනුම ගැන බැලුවොත් iPhone 17e එකේ ලොකු වෙනසක් දකින්න ලැබෙනවා. ඔයාලා දන්නවා පරණ මොඩල් වල තිබුණේ notch එකක්. ඒ වෙනුවට දැන් මේකටත් dynamic island එකක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් මේක බලන්න හරියටම iPhone 17 එකක් වගේමයි. display ගැන කිව්වොත් මේකේ තියෙන්නේ අඟල් 6.1ක OLED තිරයක්. ඒ නිසා පාටවල් ඉතාමත් පැහැදිලි. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මේකේ refresh rate එක Hz 60 මට්ටමේ තමයි පවතින්නේ. හැබැයි සාමාන්‍ය පාවිච්චියට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ දැන් අපි බලමු මේක ඇතුළේ තියෙන performance ගැන. ෆෝන් එකක් ගන්නකොට අපි බලන ප්‍රධානම දේ ඒකේ වේගයනේ. iPhone 17e එකට පාවිච්චි කරලා තියෙන්නේ Apple සමාගම අලුත්ම A19 chip එක. මේක ඇත්තටම සුපිරි ප්‍රවෘත්තියක්. මොකද මේ මිල අඩු ෆෝන් එකමුත් ඔයාලට iPhone 17 එකේ තියෙන වේගයම අත්විඳින්න පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි Apple IntelliJ. ඒ කියන්නේ Apple සමාගම අලුත්ම AI විශේෂාංග හැමදේම මේ ෆෝන් එකකට ලැබෙනවා. ලිපි ලියන්න, පින්තූර එඩිට් කරන්න වගේ වැඩ පාසු කරගන්න මේකෙන් පුළුවන්. කැමරාව ගැන උනන්දු අයට මේක හොඳ ආරංචියක් වෙයි. මේ ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 48ක එකක්. ඒ වගේම සෙල්ෆි කැමරාවත් මෙගාපික්සල් 18ක් හෝ මෙගාපික්සල් 24ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ නිසා මීට වඩා පැහැදිලි ෆොටෝස් වීඩියෝ ගන්න දැන් පුළුවන්. බැටරිය ගැන කිව්වොත් අලුත්ම A19 chip එක නිසා බැටරි බලය ගොඩක් ඉතිරි වෙනවා. දවස පුරා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ බැටරියක් මේකේ අඩංගුයි. ඒ වගේම මීට කලින් E series එකේ නොතිබුණු MagSafe charging පහසුකමත් මේකට ලැබෙනවා කියලා වාර්තා වෙනවා. දැන් හැමෝම බලන් ඉන්නේ මේකේ මිල කීයද කියලා. iPhone 17e ගේ ආරම්භක මිල ඇමරිකන් ඩොලර් 599ක් වෙයි කියලා තමයි කියන්නේ. ලංකා මුදලින් බදුත් එක්ක බැලුවොත් ලක්ෂ 2ක් ලක්ෂ 2කමාරක් අතර මිලකට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක නිකුත් වෙන්නේ කවදද? බොහෝ දුරට 2026 වර්ෂයේ මුල් භාගයේදී. ඒ කියන්නේ පෙබරවාරි හෝ මාර්තු මාසෙදී අපිට මේක දැක ගන්න ලැබෙයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ලක්ෂ 2කට වගේ අලුත් iPhone එක අත්දැකීම් ගන්න iPhone 17e එක හොඳම තේරීමක් වෙයිද? ඔයාලගේ අදහස පානින් කමෙන්ට් කරන්න. වීඩියෝ වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. මේ වගේ අලුත් තාක්ෂණ තොරතුරු දැනගන්න රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. හැමෝටම සුබ දවසක්.